අඩි 46ක් දුර තියෙනවා. මේක දැන් සත්පෙන පිළිබඳව කියලා. නමුත් මේක වෙන කරන්නේ පරිනිර්වාණය මරණ මංචකයක් දැන් තේරුම් ඒක මේ සත්පෙන ආකාරය ඒකයි. දැන් අපි මරුණාම අපි උදාකට නෙවෙටෙන්නේ. බුදුහාමුදුරුවෝ සප්නු ඇලයට තමයි ඇලවෙලා තිටින් මේකට අපි කියන්නේ සිංහ සෙයියාව. සිංහ සෙයියාව තමයි කියන්නේ. අදිකේ මරුණාම ඒ සලකුණු තමයි දැන් බලන්නකෝ අර මේ මත තියාගෙන පොට්ටෙට ඇලවිලා තියෙන ඒක දැන් දැස්මත් තියෙනවා. පිළි පොට්ටෙත් යටට ගිහිල්ලා මෙට්ටෙත් වලහැට එබිලා තියෙන්නේ. ඒකට දැන් අපි නිදා ගන්නකොට පොට්ටේ මෙට්ටේ පොඩක් වලහැට යනවා. ඒක සෙලවෙන ස්වභාවයට මූවබල් වෙනවා. මේක ඉමූවබල් පොසිෂන් එහෙම ගැඹුරට බහලා තියෙනවා. ඇස් දෙක භාගයට පිය වෙලා තියෙනවා. අර කන ප්‍රාණයක කන කම්බුලට ඇලිලා වගේ වැටලා තියෙනවා. එතකොට වැදගත්ම දේ තමයි මෙතන දෙන්නකො. මේ සූර කවුරු හරි විසින් හරි ගස්සලා තියෙනවා. දැක්කද අර කැලි තුනක් එක උඩ තියලා තියෙනවනේ. ඒක කවුරු හරි විසින් හරි ගස්සලා තියෙනවා. එක කෝණ පොඩ්ඩක් පල්ලෙහාට කඩා වැටලා තියෙනවා. බුදුහාමුදුරුවෝ සැතපෙන වෙලාවට කවුරුත් යන්නේ නැහැ සූර හරි ගස්සන්න. අපි මරුණාම අපි අපේ අනුන් හදන්න වෙන කවුරු හරි. ඉතින් මේකත් කවුරු හරි විසින් හදලා තියෙන. ඒකයි අර රැලි තුන කොළඹේ උඩ තියලා තියෙන්නේ. වැදගත්ම දේ තමයි අර පතුලේ වෙනස. විවේකී අවස්ථාවලිනුට ටෝස් එක මෙහෙම තියාගෙන ඉන්න සමාන පිරිනුවන් පෑවට පස්සේ වම් කකුල පස්සට පොඩ්ඩක් එපුවා. ඒකට කියනවා මොකද අර අන්තිම සුක්ම එළන වෙලාවේදී අනිත් සෑම සත්‍යයකටම වගේම බුදුහාමුදුරන්ට වේදනාව දැනලා තියෙනවා. ඒ වේදනාවත් එක තමයි වම් කකුල පිටුපසට ගිහිලා. ඒක තමයි මරණ මංචකයේ දැන් පිරිනුවන් කියන්නේ මේ මංචකයක් හැටියට අපි හඳුනාගන්නවා. ඩෙත් පොසිෂන් එකට හඳුනා දෙන්නේ. නැත්නම් බුදුහාම ඉන්න නිකන් විවේකී සුවයෙන් ඉන්නකොට සැතපෙන වෙලාවට මේ වගේ තමයි කියන්නේ. අර වම් කකුල පේනවනේ දැකනේ. ඒ වගේම අර පතුලේ තියෙනවා 32ක් තිබිලා තියෙනවා. ඒ ඔක්කොම නැකිලා ගිහිල්ලා නෙළුම් මලක සූත්‍රය විතරයි යාන්තම් ඉවරට වෙනවා. අනිත් සියල්ලම නැකිලා. එතකොට ඒ පරිනිර්වාණ මෛත්‍රිය දැන් අරක මෙඩිටේෂන් පළවෙනි එකම preaching inside make it compassion last moment of බුද්ධ කියන අවස්ථා හතරක් එක තැනක නිරූපණය කළා. මේක පෙන්වන්නේ ඒ දවස්වල තිබුණ ශිල්පියාගේ දක්ෂතාවය.